හයි ගයිස් ඉතිං ඔයාලට කොහොමද මං හිතනවා ඔයාලා සතුටෙන් පරිස්සමින් ඇති කියලා. ඉතිං අද මං ඔයාලට පෙන්වන්න යන්නේ මගේ හවස් වරුව කොහොමද ගත වුනේ කියලා. ඉතින් මං දැන් හදන්නේ මාළුවන්ට කෑම දාලා අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ දවස්වල ඉතින් හැම පැත්තටම වැහිනේ. අපේ පැත්තටත් ඉතින් වහිනවා. ඉතින් මං දැන් හදන්නේ වෙලට ගිහිල්ලා එන්න. අපි යමු වෙල පැත්තට. මේ තියෙන්නේ ඉතින් අපි හිටවපු ගොයම් පැල. ඔයාලා අපේ කලින් වීඩියෝ බැලුවනම් බලා ගන්න පුළුවන් ඉතින්. ඉතින් මම වෙලෙත් පොඩ්ඩක් ඉන්තියා. ඉතින් අපේ වෙල ගාවමයි පීල්ලක් තියෙන්නේ. ඉතින් මේ දවස්වල පීල්ලේ වතුර ගොඩාක් තියෙනවා. ඉතින් බලන්නකෝ අපේ පීල්ල ලස්සන. ඉතින් පීල්ලෙත් පොඩ්ඩක් ඉඳලා එහෙම මං ගෙදර ආවා. ඉතින් අපි මේ හදන්නේ දැන් අපේ රෑ කෑම එක හදාගන්න. ඉතින් අද අපි හදන්නේ පැස්ටා. ඉතින් ඒකට කැරට්, ලීක්ස්, ලෝණු, අම්මිරිස්, බිත්තර දෙකක්, සැමන්, ඒ වගේම පැස්ටා වර්ග දෙකකින් අපි අරන් තියෙනවා. අපි දැන් පැස්ටා ටික තම්බ ගමු. තම්බගෙන ඉවර වෙලා ඉතින් ෆෑන් එකක් තියලා ෆෑන් එකට පොඩ්ඩක් තෙල් පොඩ්ඩක් දාලා ඊට පස්සේ ඉතින් තෙල් එක රත් වෙනකන් ඉඳලා බිත්තර දෙක දාලා අපි හොඳට ඒක බැල ගන්නවා. ඊට පස්සේ ඉතින් ලූණු, අමිමිරිස්, කැරට්, ලීක්ස් ඒවා දාලා මේකට ඉතින් තක්කාලි සෝස් උණු චුට්ටක් ගම් බිස්කුට්ටක් දාලා හොඳට මේ පේස්ට් එක හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් පැස්ටා එකට මේක කලවම් කරන්න තියෙන්නේ දාලා. ආයෙ වගේම අපි මේ සැමනුත් මේ දැම්මා මේකට. මේ ඇත්තටම සැමන් දාලා ඉතින් අවුල නැහැ. හරි රහයි මේ රහයි ඔයාලා මේ විදිහට හදලා බලන්න. අපි ඉතින් හදන්නේ වෙනස්ම විදියකට. ඔයාලත් ඉතින් හදලා බලන්න කොහොමද කියලා. හදලා බලලා ඉතින් රහයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද?
මේ තියෙන ඉතින් අපි හදාගත්තු පැස්ටා එක. ඉතින් අදට මගේ ව්ලොග් එක ඉවරයි. එහෙනම් ඉතින් වෙන දවසක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. අතට ගිහින් එන්නම්. බයි.